උඩින් වනාලි මාර්ගය හරහා මාරුයි ප්‍රවේශමින් යන යංගු බලන්න එනා හෙනම දුෂ්කර පැත්තක් ගොල්ලි පිටිකම මේ තියෙන ලස්සනයි නේ මේක පැත්තෙන් හිම ලස්සනයි යාළු දෙන්නෙකුත් හම්බුණා මේ පාර දිගටම ගියොත් කොහෙටද යන්න බුණා ඒකෙන් කොහෙටද හිතාගන්න බෑ කොහෙන්ද යන්නේ කියලා ඒ කියන්නේ ආව පාරෙන් යනවද නැති පාරෙන් යනවද කියලා හෙලෝ ගයිස් ඉතින් කොහමද අපි දැන් මේ යන්න හදන්නේ ගල්ගමුවේ තියෙන ලස්සන තැන් ටිකක් බලන්න අපි අද යන්නේ බයිසිකලේ යන්නේ එහෙනම් ඉතින් අපි යමු දැන් මන් දන්නෙත් නෑ පාරවල් නේ බලමු ගිහිල්ලා මේ හරියනම් ලස්සනයි එන දිනා වෙලා හරියට අවු වැඩි අපි යන් බලන්න අර පැත්තට ආරත් අවුල් නේ දන්නේ නැහැ මම මේ ගිහිල්ලා කොහෙටද යන්න පුළුවන් කියලා බලමු යලි පාරවල් තියෙන්නේ එතන දවස් තියෙනවා ලස්සන මේ තියෙන්නේ වැල් දැන් බයිසිකලේ යන්නේ බලමු මම මේ ඇවිදින් තාම මේ පැත්තේ දෙකලත් නෑ බලමු මෙව්වා කොහෙන්ද ගියත් එක්කම තැනට එන්නේ කියලා තමයි හිතන්නේ බලමු මෙතනදී පාරවල් දෙයක් තියෙනවා යම් මේ පැත්තට යම් බලන්න ගගන්න බෑ කොහෙටද යන්නේ කියලා මේ පැත්තට යමු පාරක් තියෙනවා මේ පැත්තේ පාරක් තියෙනවා මම වෙයි දන්නේ හැබැයි මේ පැත්ත මාර ලස්සනයි. වැලි පාරවල් නේ තියෙන්නේ. බලමු මේ හරියෙන් කොහෙට අලිවත් ගහයිද දන්නේත් නැහැ. එනේ වැවක් තියෙනවා. බලමු ඒක උඩට ය아가න්න පුළුවන් වුණොත්. බයිසිකල් එක යන්නේ ඉතින් පාවෙනවා ගල්ගමුවට උනත් ඇද්ද හැකි ආයේ එන එක තමයි යවුල මේ පාර දිගටම ගල්ගමුව යන්නේ අල්ල ඔය පැත්තෙන් ගිහලා අර එහෙම පාරට යන්න පුළුවන් නේ මෙතනින් පාරට ये वरायो नहीं वाले
ගොල්ලි පිටිගම වැව. මේ තියෙන ලස්සනයි නේ මේක පැත්ත. පැත්තෙන් හිම ලස්සනයි. යාළු දෙන්නෙකුත් හම්බුණා. එතන හම්බුණා කාපට් පාරක් බලමු. ඊට අතුරු පාරකුත් තියෙනවා. හරියනවා. ආවේ නැති. තම බස් එක. මේ පැත්තෙම පාරක් තියෙනවා. සද්ද ඇහුනේ හොඳ වෙනවා. එතන කොත්මලේ මේ පැත්තට පාරක් තියෙනවා. බලමු. පුළුවන් වුණොත් උපරිම දුරක් යනවා. කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. මේ පැත්ත වැඩිය දන්නේ නැහැ මම. ලාවට දන්නවා. වරාය පන්සල. මම හිතන්නේ වරායට තව පොඩ්ඩයි තියෙන්නේ. වරායට ළඟයි දැන්. ඉතින් ගයිස් දැන් ඉන්නේ වරායව. වරායට ආවා. කිලෝමීටර 2-3ක් විතර ඇති. මෙතනින් කොහෙද යන්න බලමු. මේ පැත්තේ මම හිතන්නේ මේ පැත්ත යන්නේ ගල්ගමුට. මේ වරාය හන්දිය මේ පැත්තට යන්කෝ. බයිසිකලේ යන්න රාජාංගනයට මේ පාරේ දිගේම ගියොත් යන්න පුළුවන්. ඌ I think ගෙලින් පාරවල් කොහෙන් ගියත් ඉවර වෙන්නේ නැහැ. 6යි දැන් 5:00 වගේ වෙලාව 6ට කලින් ගෙදර යන්නත් ඕනේ නැත්තම් මෙහෙට අලි ඉන්නවා. බලමු අපි කොච්චර දුරට යයිද කියලා. සෝලි වැව වරා වැව කියලා තියෙනවා. මෙතන වැවක් තියෙනවා. පොඩි එකක්. කෙලින්ම යමු බලන්න. දැන් නම් කකුල් ඉවරයි. එන දුරක් ආවා. ඔබ ඉවරයක් නැහැ. හිතන දරා. හරියට දාමු. මේ කාර්යයන් බලන්න. යංගු බලන්න. එනවා හැරම දුෂ්කර පැත්තක්. මේ පාර දිගටම ගියොත් කොහෙටද යන්න බුණා? ඒකෙන් කොහෙටද? හා ඉතින් වනාලි මාර්ගය හරහා මාරුයි. ප්‍රේමසමින් යන්න. හිතාගන්න බැහැ කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ අවපාරෙන් යනවද නැති පාරෙන් යනවද කියලා.